මුත්‍රා එක්ක ලේ පිටවීම කැන්සර් එකක්ද? අද අපි කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම දැක්කහම ගොඩක් බය හිතෙන රෝග ලක්ෂණයක් ගැන. මුත්‍රා එක්ක ලේ පිටවීම. වෛද්‍ය විද්‍යාව අනුව අපි මේකට කියන්නේ හිමැටියුරියා කියලා. හැම හිමැටියුරියා එකකින්ම අදහස් කරන්නේ නෑ ඒක භයානක රෝගී තත්ත්වයක් කියලා. හැබැයි එකවරක් හරි ඔබට මුත්‍රා එක්ක ලේ පිට වුණොත් ඒක නොසලකා හරින්න බෑ. ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොකද හිමැටියුරියා කියලා කියන්නේ? මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? මුත්‍රා සමග රතු රුධිරාණු සෛල පිට වෙනවා නම් ඒක තමයි හිමැටියුරියා කියලා කියන්නේ. ඔබ සමහර වෙලාවට නෝටිස් කරන්න පුළුවන් ඔබේ මුත්‍රා රතු පාට වෙලා, රෝස පාට වෙලා නැත්නම් තද දුඹුරු පාට වෙලා. මේක ගොඩක් වෙලාවට හිමැටියුරියා තමයි. මුත්‍රා එක්ක ලේ පිටවීම කොටස් දෙකකට බෙදලා හඳුන්වා ගන්න පුළුවන්. විසිබල් හිමැටියුරියා. විසිබල් හිමැටියුරියා කියලා කියන්නේ ඔබට ඇසට පේනවා. ඔබේ මුත්‍රාවල පාට වෙනස් වෙනවා. රෝස පාට, තද දුඹුරු, රතු විදියට ඔබට ඇසට පේන පාට වෙනස් වීමක් වෙනවා මුත්‍රාවල. ඒ විසිබල් හිමැටියුරියා. එතකොට දෙවැනි කොටස තමයි non visible hematuria. non visible කියන එකෙන් අදහස් කරන්නේ ඔබේ මුත්‍රාවල පාටේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි හිතන්න ඔබ urine pool report එකක් lab එකෙන් කරනවා නම් ඒකේ රතු රුධිරාණු තිබ්බොත් ඒ lab report එකේ ඔබේ මුත්‍රාවල ඒක තමයි non visible hematuria කියන්නේ. ගොඩක් අය හිතනවා මගේ මුත්‍රාවල පාට වෙනස් වෙලා නැහැ, lab එකේ report එකේ විතරයි වෙනස්. එතකොට මේක දරුණු රෝගයක් මුකුත් නෙමෙයි, බය වෙන්න ඕනේ නැහැ, නොසලකා හරිනවා. ගොඩක්ම කියන්න අවශ්‍යයි මයික්‍රොස්කෝපික් හිමැටියුරියා කියන්නේ ලැබ් එකේ තියෙන රිපෝට් එකේ රතු රුධිරාණු තිබ්බොතින් මුත්‍රාවල මේක වෙන්න පුළුවන් පළවෙනි රෝග ලක්ෂණය ලොකු රෝගයක. මුත්‍රා එක්ක ලේ පිටවීම තවත් කොටස් දෙවිධයකට බෙදන්න පුළුවන්. එකක් තමයි painless, අනිත් එක painful. මොකද්ද painful කියලා අදහස් කරන්නේ? painful hematuria කියන්නේ ඔබට මුත්‍රා එක්ක ලේ පිට වෙනකොට ඒකත් සමග වේදනාවකුත් එනකොට. කොයි අවස්ථාවේද මුත්‍රා එක්ක ලේ පිට වෙනවා වේදනාව එන්නේ? මුත්‍රා ආසාදනයක් වෙන්න පුළුවන්. ඔබේ මුත්‍රා දැවිල්ලක් එන්න පුළුවන් තදින්. තවත් වෙලාවකට ඔබේ වකුගඩුවල මුත්‍ර මාර්ගයේ ගල් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ගොඩක් අයට තද කුන්දේ අමාරුවක්, යටිබඩ අමාරුවක් එනවා. ජීවිතේ මීට ඉස්සෙල්ලා දරලවත් නැති තරම් අමාරුවක්. නැත්තම් ට්‍රෝමා එකක්, මොන හරි වැදීමක් වෙලා එතකොටත් මුත්‍රා එක්ක ලේ යන්න පුළුවන් පේන් එකක් එක්ක. මේ ගොඩක් අවස්ථා painful hematuria අපිට වෛද්‍ය විද්‍යාව අනුව ට්‍රීට් කරන්න පුළුවන්, මෙඩිකලි ට්‍රීට් කරන්න පුළුවන් කන්ඩිෂන්ස් මේවා. ඔබට තියෙන්නේ painless hematuria එකක් න. ඒ කියන්නේ වේදනාවක් නොමැතිව ඔබේ මුත්‍රා එක්ක ලේ යනවා. මේක ගොඩක් වෙලාවට අනතුරු ඇඟවීමක් ටිකක් ලොකු රෝගයක. සමහර විට මේක මුත්‍රාශය පිළිකාවක් වෙන්න පුළුවන්, නැත්නම් වකුගඩුවේ පිළිකාවක් වෙන්න පුළුවන්. පිරිමි අය ගත්තොත් මේක ප්‍රොස්ටේට් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ ඔබ වයස 40ට වැඩි නම්, ඔබ දුම්පානය කළා තියෙනවා නම්, ඔබට එක අවස්ථාවකදී හරි මුත්‍රා එක්ක ලේ ගියොතින් ඒක චෙක් කිරීම හරිම වැදගත්. මීට අමතරව ඔබට කොයි වෙලාවෙද මුත්‍රා එක්ක ලේ යන්න පුළුවන් වෙන්නේ? එකක් තමා strenuous exercise. ඔබ දැඩි වෙහෙසක් කළා ව්‍යායාම කළොතින්. තවත් දෙයක්, ඔබ ලේ තුනී කරන බේත් පාවිච්චි කරන කෙනෙක් නම්, ඇස්පිරින්, ක්ලොපිඩොග්‍රල් වගේ, වෝෆරින් වගේ, එතකොටත් ඔබට මුත්‍රා එක්ක ලේ යන්න පුළුවන්. තවත් ග්ලොමරුලර් නෙෆ්‍රයිටිස් වගේ වකුගඩුවේ රෝගී තත්ත්වයක් නම් ඒත් ඔබට මුත්‍රා එක්ක ලේ යන්න පුළුවන්. ඔබ කොයි වෙලාවටද වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕනේ? පළවෙනියටම ඔබට පේන්න මුත්‍රා එක්ක ලේ යනවා නම්. දෙවනියට UFR එකේ urine pool report එකේ රතු රුධිරාණු සෛල තියෙනවා නම්. තුන්වෙනියට ගොඩක් වේදනාවක් එනවා නම්, උණ තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඔබේ ඇඟේ බරේ අඩුවීමක් වෙලා තියෙනවා නම් මේ කියන්නේ ඔබ වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. වෛද්‍යවරයා සමහර විට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ඔබට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරන්න, CT පරීක්ෂණයක් කරන්න. ඊටත් අමතරව මුත්‍රා මාර්ගයට කැමරා එකක් දාලා බලන්න මුත්‍රාශය පිළිබඳව සිස්ටොස්කෝපි පරීක්ෂණ. මේවා වෛද්‍යවරයා විසින් නියම කරන්න පුළුවන් ඔබට හරි රෝග විනිශ්චයකට ඒමට. වැදගත් දෙයක් තමයි මතක තියාගන්න ඕනේ මුත්‍රා සමග ලේ යාම හිමැටියුරියා කියන්නේ රෝග විනිශ්චයක් නෙමෙයි, පළවෙනි රෝග ලක්ෂණයක් පමණයි. ඒක හන්ද එහෙම දැක්කොතින් ඔබට මුත්‍රා එක්ක ලේ යනවා, බය වෙන්න එපා, ඒක නොසලකා හරින්නත් එපා. වෛද්‍යවරයෙක් හම්බෙන්න, මොකද නිසි වෙලාවට ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත් ඉක්මනින් රෝග විනිශ්චයකට ඒමට.